මේ ඔක්කොටම ප්‍රශ්නේ ඉතින් තෙල් නිදි නිසානේ. මං ඔතෙන්ට ගියා නම් බං එක වතුර බාල්දියෙන් ওই ප්‍රශ්නේ විසඳනවා. ඒ කොහොමද මේ? ඇයි බං? උඹ නිදි වෙලාවටත් මං උඹ වැහැරවන්නේ වතුර බාල්දියක් ගහලා. ඉතින් තෙල් නිදි නම් වතුර බාල්දියක් ගහලා යරවනවා. අයියෝ අම්මේ තෙල් නිදි කියන්නේ තෙල් නිදාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. තෙල් ලින් තියෙන තැන් තියෙනවානේ. අන්න ඒ තැන් වලට තමයි තෙල් නිදි කියලා කියන්නේ. හරි හරි. මං ඉතින් ওই තෙල් නිදක් තියෙන මුදලාලි කෙනෙක් නෙමෙයිනේ. මං ඉතින් කොහොමද ඕක දන්නේ? මේ මේකනේ මේ. ඔබ දැන් ඔය කොහෙද යන්න ලෑස්තිලා ඉන්නේ? අද උඹට එළියට යන්න බෑ. ඇයි ඒ? ඇයි ඒ? මං උඹලා දෙන්නට කියලා තියෙනව නේද? ඔත්තේ දවසට විතරයි චූටිට ගෙදරින් එළියට යන්න පුළුවන්. ඊරට්ටේ දවසට තමයි උඹට යන්න පුළුවන් කියලා. අයියෝ අම්මේ බයික් එකේ නම්බර් එක තියෙන්නේ ඔත්තේ. ඊරට්ටේ දවස් වලට ගියොත් එම් බයික් එකට පෙට්‍රල් ගහන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මට නම් කියාගෙන ඉන්න එපා. අර යන්න තියෙනවා මේ යන්න තියෙනවා කියලා. හොඳේ? හරි හරි එහෙනම් ගිහින් ගහගෙන වරෙන්කෝ. මේ උඹ ඊයේ පෙට්‍රල් ගහන්න යනවා කියලා ගියා නේද? ඉතින් ඒ තෙල් ටික ඉවරයි අම්මගේ වැඩ ටික කරලා ගෙදර ආවම. හෙලෝ බබා. ඔයා ටිකට් පොලිමේද? හරි හරි. ෆිල්ම් එක පටන් ගන්න කලින් නම් එන්න පුළුවන් වෙයි. අම්මව ෂේප් කරගන්න ටිකක් වෙලා ගියා. මං ඉක්මනට එන්න හොඳේ.